මේ යන විදිහට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි තනතුරෙන් ඉල්ලාස් වෙයිද? එක පැත්තකින් ඉන්දියානු විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි වල අගමැති මෝදිගේ නිල නිවස ඉස්සරහ උද්ඝෝෂණය කරනවා. අනිත් පැත්තෙන් දහස් ගානක කොල්ල කෙල්ලෝ ඉන්දියානු පාර්ලිමේන්තුව ඉස්සරහ උද්ඝෝෂණය කරනවා. විදේශ මාධ්‍ය කියන විදිහට පොලිස් නිලධාරීන් 100ක් ඒ වගේම උද්ඝෝෂණ කරපු සිසුන් 80කට වඩා අධික ප්‍රමාණයක් තුවාල වෙලා හොස්පිටලයිස් කරලා තියෙනවා. පොලිසිය උද්ඝෝෂණ කරන කොල්ල කෙල්ලොන්ට පහර දෙන්නේ හරියට සත්තුන්ට ගහනවා වගේ. මේකේ බරපතලම කාරණාව තමයි එක ගැහැණු ළමයෙක්ව ICU වල ඇඩ්මිට් කරලා. ඒ තරම් බරපතල උද්ඝෝෂණයක් තමයි දැනට ඉන්දියාවේ යන්නේ. ඇයි දහස් ගානක මිනිස්සු ඉන්දියාවේ උද්ඝෝෂණ කරන්නේ? ඒකට හේතු හතරක් තියෙනවා. පළවෙනි හේතුව මේ ළඟදී ඉන්දියාවේ තිබිච්ච NEET එක්සෑම් වල ප්‍රශ්න පත්‍රය ලීක් වෙච්ච හින්දා ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම තමන් බාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රදාප් තනතුරෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. දෙවෙනි හේතුව ඉන්දියාවේ දැනට පවතින තරංගකාරී විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම. ඒ වගේම තුන්වෙනි හේතුව පොලිසියෙන් පහර කෑමට ලක්වෙච්ච අයට වන්දි මුදල් ලබා දීම. අන්තිම හේතුව තමයි සෝනම් වංශුව පොලිසියෙන් නිදහස් කිරීම. සෝනම් වංශ කියන්නේ මේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එක දිගට සහභාගී වෙමින් දවස් 20ක් එක දිගට මාරාන්තික උපවාසයක නිරත වෙච්ච ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ට් කෙනෙක්. ඉන්දියාව මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කිව්වට ප්‍රජාතන්ත්‍රවාදී රටක කොහොමද පොලිසිය මහ ජනතාවට අත්උස්සන්නේ? 2022 දී ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා වගේ. ළඟදීම අගමැති මෝදි ඇතුළු BJP පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉල්ලාස් වෙන්න සිද්ධ වෙනවා. මේ කොල්ල කෙල්ලෝ රෑ දවල් මහන්සි වෙලා උද්ඝෝෂණ කරලා ඉල්ලන්නේ ආණ්ඩු බලයවත් ආණ්ඩුවේ සල්ලිවත් නෙමෙයි. මේ කොල්ල කෙල්ලෝ ඉල්ලන්නේ තමන්ගේ අයිතිය. ලංකාවේ A-level විභාගය වගේ ඉන්දියාවේ තියෙන NEET එක්සෑම් වල ප්‍රශ්න පත්‍රය ලීක් වෙනවා නම් ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ගැන කවර කතාවද? මේ උද්ඝෝෂණය ගැන ඔයගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? ළඟදීම අගමැති මෝදි ඇතුළු කණ්ඩායමට යන්න වෙයිද? ඉන්දියාවේ කොල්ල කෙල්ලෝ උදේ දවල් බලන්න නැතුව මහන්සි වෙලා මේ කරන උද්ඝෝෂණය හරි වැඩක්ද? එහෙම නැත්නම් ඉන්දියානු විපක්ෂය විසින් කරන වැඩක්ද? ඕගොල්ලන්ගේ අදහස විවෘතව පහළ කමෙන්ට් කරන ගමන් තව කෙනෙක් මේ විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරගෙන යන්න.